සමහර භික්ෂුන් වහන්සේලා මේවට මැදි වෙනවා. මම උන්වහන්සේලාට බොහොම කරුණාවෙන් කියන සමාජ මාධ්‍ය තුලින් වෛරය නම් ප්‍රදර්ශනය කරන්න එපා. සමාජ මාධ්‍ය ගැන සාකච්ඡා කරනවනේ හරියටනේ. ඕකේ වැඩිපුරම කරන්නේ මොකක්ද? තව කෙනෙක්ට බලින්නේ. මේක වේදිකාවක් කරගන්නව අනේක විවේචනය කරන්නනේ. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙකුට එහෙම කරන්න බෑ. දුම විදිහටනේ අවලාද නගනවා, දොස් පරොස් කියනවා, විවේචනය කරනවා. අර එක මිනිස්සෙක් ගමනක් යනකොට තමලා මම මේ සියලු දෙනාටම කියන්නේ සැලෙන්න නම් එපා. භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ සුණා පරන්තයට ගියපු පරපුරේ උදවියනේ. ඊට වඩා කොහෙ දිවසන්න පුරුදු කරේ. මේ ශාක්‍ය පුත්‍රයෝ මේ අරහත් අජය දරා ගන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? මිනිස්සුන්ගේ අර තියෙන පෞරුෂයේ තියෙන හීනභාවය තමයි වගේ පේන්නේ. අවදාවත් පෞරුෂයක් තියෙන මිනිස්සෙකුට ඕවා කරන්න බෑ. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වෙන අපි දන්නා සමහර භික්ෂුන් වහන්සේලා මේවට මැදි වෙනවා. මම උන්වහන්සේලාට බොහොම කරුණාවෙන් කියන සමාජ මාධ්‍ය තුලින් වෛරය නම් ප්‍රදර්ශනය කරන්න එපා. ඒක බරපතල අකුසලයක්. මේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අහලත් අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි යහස් අසවලා මට බැන්න ගැහුවා පහර දුන්නා. බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? කවදාවත් වෛර කරන්න යන්න එපා. ගහන්න පහර දෙන්න වෛරය උත්පාදනය කරන්න සුදුසු ආත්මයක් තමයි මනුෂ්‍ය ආත්ම භාවය. ඕක නැති කරන්නත් පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් මොකද්ද තෝරගන්න? මම යෝජනා කරනවා නැති කරන වැඩේ හෙට පටන් ගමු.